හැමෝම හොඳින් නැති කියලා අපි හිතනවා. ඔන්න ඉතින් අපි අද මේ ඔයාලව එක්කන් යන්නේ අපි ඉන්න අවට තියෙන නත්තල් බලන්න. ඉතින් කාලෙකට පස්සේ තමයි මේ විදියට වීඩියෝ එකක් ෂෙයා කරගන්න පුළුවන් වුණේ. පහුගිය මාස කිහිපයක් අපි සෑහෙන්න බිසි වෙලා හිටිය නිසා අලුත් වීඩියෝ එකක් අරන් එන්න පරක්කු වුණා. මුලින්ම අපි ආවේ චින්හායි මික්සි වල තියෙන නත්තල් බලන්න. මේ මික්සි එකේ තියෙන ice and snow wonderland එක බලන්න යන්න කලින් අපි shoe covers දාගන්න ඕනේ. ඒ විතරක් නෙවෙයි මේකට බලුසර තුළුන් ගෙනියනවා නම් එයාලට අඳින්න වෙනම pet diapers තියෙනවා. මේ wonderland එක නම් කරලා තියෙන්නේ realm of the snow and ice කියලා. සෙන්චෙන් වලට ඇත්තටම හිම වැටෙන්නේ නැති වුණාට ඒ එන්වයරන්මන්ට් එක හදලා තිබුණේ ආටිෆිෂල් ස්නෝ වලින්. ගොඩක් වෙලා මෙතන සෙල්ලම් කරලා බඩගිනි වෙලා හිටපු දෝනිවත් අරගෙන අපි ලන්ච් වලට යන ගමන්. චින්හායි මික්සි එකේ තියෙන අපි කැමතිම තායි රෙස්ටොරන්ට් එකකින් තමයි අපි ලන්ච් අරගත්තේ. චින්හායි මික්සි එකේ ඩෙකරේෂන් ෆීචර්ස් විදියට පෙන්ගු ප්‍රූෆ්, ස්නෝමෑන්, රෙඩ් ඇපල්, ආටිෆිෂල් ස්නෝ තමයි පාවිච්චි කරලා තිබුණේ. මේ බලන්න ක්‍රිස්මස් ට්‍රී එක චීනෙදි විශ්මයකින් ට්‍රී එකක් බවට පත්වෙලා තියෙන විදිය. සාමාන්‍යයෙන් මේ විදියට තමන්ගේ විශ් එකක් කාඩ් එකක ලියලා ගහක එල්ලන එක මෙයාලගේ සාමාන්‍ය සිරිත. ඉතින් ඒ ට්‍රැඩිෂන් එක ක්‍රිස්මස් ට්‍රී එකටත් මෙයාලා ඇප්ලයි කරලා. ඊළඟට අපි ගියේ බාවන් සෙන්ටර් එකේ තියෙන ක්‍රිස්මස් බලන්න. පොප්මාර්ට් ජොයින්ට් ප්‍රොමෝෂන් එකක් විදිහට තමයි යුනිවෝක් එකේ මේ ක්‍රිස්මස් ඩෙකෝ කරලා තිබුණේ. මේ හයිස්පයිරල් ක්‍රිස්මස් ට්‍රී එක මීටර් 12ක් උසයි. ඒ වගේම මේක ඩෙකෝ කරලා තිබුණේ පොප්මාර්ට් IP එහෙමත් නැත්නම් පොප්මාර්ට් කැරක්ටර්ස් 6කින්. හවස 6න් පස්සේ තමයි මේක ලයිට්ස් ඔන් කරන්නේ. ඒ වුණාට අද දවසේ අපිට ගොඩක් දේවල් බලන්න ප්ලෑන් කරලා තියෙන නිසා අපි ඉතින් මෙතනින් වෙලස්සනින් ආවා.
යුනිවර්ක් shopping mall එක ඇතුළෙත් මේ පොප්මාර්ට් කැරක්ටර්ස් බේස් කරගෙන හදපු ක්‍රිස්මස් ඩෙකෝස් අපිට දැක ගන්න පුළුවන් වුණා. මේ තියෙන්නේ බේස්මන්ට් ෆස්ට් එකේ ඒ විදියට ඩිසයින් කරපු ඇපල් හවුස් එක. මේ ඩෙකෝ එකේ තීම් එක වෙලා තිබුණේ මොලි සහ ස්කුල් පැන්ඩ ඩෝල්ස්ලා ක්‍රිස්මස් එකට ගිෆ්ට් ප්‍රිපෙයාර් කරන විදිය ගැන. හැබැයි ඔයගොල්ලන්ට පේනව නේද මේක ඇතුලේ ෆොටෝෂූට් එකක් වෙන විදිය? යුනිවෝ ක්‍රිස්මස් ඩෙකරේෂන්ස් වල ලයිට්ස් දානකං ඉන්න බැරිවෙච්ච එක හිතට දුකක් වුණත් අපි මේ කඩිමුඩිය දුවන්නේ මික්සි සෙන්ෂන් බේ එකේ තියෙන ක්‍රිස්මස් බලන්න. මොකද අද දවස අපට හරිම ටයිට් ස්කෙඩියුල් එකක් තියෙන දවසක්. සෙන්ෂන් බේ එකට අපි හවස 6 වගේ වෙනකොට ගියා. හැබැයි මේ කාලේ ඉක්මනින් කළුවර වැටෙනවනේ. ඉතින් ඔන්න එහෙට යනකොට නම් ලයිට්ස් දාලා ලස්සන වෙලා තිබුණා. අපි යනකොටම ස්නෝ ෆෝලිං ඉවෙන්ට් එක නම් පටන් අරන් තිබුණා. මේක ආටිෆිෂල් ස්නෝ ෆෝල් එකක් වුණාට අපි හැමෝම හරියට එන්ජොයි කළා. සෙන්ජෙන් බේ මික්සි එකේ තීම් එක වෙලා තිබුණේ ජිංගල් බේ ක්‍රිස්මස් වන්ඩර්ලෑන්ඩ්. ෂෝකෝ සීවර්ල්ඩ් එකේ ක්‍රිස්මස් ඩෙකරේෂන්ස් තිබුණේ මේ විදියට.
අපි මේ ඊළඟට යන්නේ ෆැන්ටසි ෆෙරි ටේල් තීම් එකක් තියෙන නැන්ෂන් මික්සි වර්ල්ඩ් එකට. ඒක නා වෙනමම වයිබ් එකක් තිබුණු තැනක්. මීටර් 150ක් විතර දිග ක්‍රිස්මස් හයි ස්ට්‍රීට් එක වින්ටර් ෆොරස්ට් එකක ෆීලින් එකක් දෙන විදියට තමයි ඩෙකරේට් කරලා තිබුණේ. ෆ්‍රාන්ස් ෆ්‍රැග්‍රන්ස් ප්‍රොඩක්ට් එකක් වෙන ඩිප්ටික් බ්‍රෑන්ඩ් එක ක්‍රිස්මස් සහ බුක් තීම් එකත් එක්ක හරිම අපූර්ව විදියට මික්ස් කරගෙන කරපු නිර්මාණ මේ ක්‍රිස්මස් සෝන් එක පුරාවටම අපිට දැක ගන්න පුළුවන්. මේ තියෙන්නේ මීටර් 10ක් උස ක්‍රිස්මස් බුක් ට්‍රී එකක්. මේ බුක් ට්‍රී එක මැජිකල් ස්ටෝරි බුක්ස් ආකෘති 400කට වඩා වැඩි ප්‍රමාණයක් පාවිච්චි කරලා තමයි හදලා තියෙන්නේ. ඇත්තටම මේක ක්‍රිස්මස් ට්‍රී එකක් වගේ පෙනුනට මේක බුක් හවුස් එකක්.
ඉතින් යාළුවනේ අපි සෑන්ජන් වල ඉඳන් ක්‍රිස්මස් බැලුවේ මෙන්න මේ විදියට. ලබන්නා වූ 2026 වසර ඔගොල්ලෝ හැමෝටම සුබ නව වසරක් වේවා කියලා SL Family Living in China අපි ආදරෙන් ප්‍රාර්ථනා කරනවා. 新年快乐，2026年，朋友们！